එකිනෙකට වෙනස් වීඩියෝස් නිතරම අරගෙන එන අපි අද ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න තීරණය කරා ගෙදර ඉඳගෙන පොඩියට පටන් අරගෙන සාර්ථකව කරගෙන යන්න පුළුවන් රීසෙලින් බිස්නස් අයක් පිළිබඳව. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මොකද්ද රීසෙලින් කියන්නේ කියලා. රීසෙලින් අයිඩියාස් 6ක් සහ මොනවද මේ රීසෙලින් බිස්නස් එක සාර්ථක කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් අපේ ශ්‍රී ලංකන් ඕෆන්ස් channel එකේ වීඩියෝ එකක් බලන්නේ. දැන්ම අපිව subscribe කරලා තියාගන්න තවත් මේ වගේ වටින වීඩියෝස් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. රීසෙලින් කියන්නේ මොකද්ද? රීසෙලින් කියන්නේ සරලවම කිව්වොත් අපි මොනවා හරි භාණ්ඩයක් අරගෙන ඒකට වටිනාකමක් එහෙම නැත්නම් ලාභයක් එකතු කරලා නැවත විකුණන එකට. ඉතින් මෙතනදී අපි මේ භාණ්ඩයට එකතු කරන වටිනාකම් තමයි අපේ ප්‍රොෆිට් එක වෙන්නේ. අපි දැන් බලමු පහසුවෙන් පටන් ගන්න පුළුවන් රීසෙලින් බිස්නස් මොනවද කියලා. පළවෙනි එක තමයි තේ කොළ සහ තේ කුඩු. තේ කියන්නේ ලංකාවේ දිනපතා පාවිච්චි කරන බීම වර්ගයක්. හැබැයි ගොඩක් අය මේ තේ මිලදී ගන්නේ ග්‍රෑම් 100 ග්‍රෑම් 50 පැකට් විදිහට. ඉතින් වෙළඳපොලේ ග්‍රෑම් 50ක් රුපියල් 100ත් 150ත් අතර මුදලක් වෙනවා. ඒ වගේම ග්‍රෑම් 100ක් රුපියල් 200ත් 300ත් අතර මුදලක් වෙනවා. සමහර බ්‍රෑන්ඩ් වල මිල මීටත් වඩා ඉහළයි. නමුත් ටී ෆැක්ටරි වල කිලෝ එකක් වෙන්නේ රුපියල් 700ත් 1200ත් අතර මිලක්. ඉතින් ඔයාට පුළුවන් හොඳ ටී ෆැක්ටරි එකක් හරි කිහිපයක් හරි සම්බන්ධ කරගෙන එයාලගේ මිල ගණන් අහලා ගුණාත්මක තේ නිෂ්පාදනය කරන ටී ෆැක්ටරි කිහිපයක් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔයාගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ හරහා ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වගේ පැකට් හදලා අලෙවි කරන්න. ඇත්තටම මේක ලොකු ලාභයක් තියාගෙන කරන්න පුළුවන් ඉතාම හොඳ සහ සාර්ථක බිස්නස් එකක්. ඔයා මුලින්ම මහන්සි වෙලා ඔයාගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. ඔයා ටිකක් මහන්සි වෙලා ඉහළ ගුණාත්මක භාවයක් හා හොඳ රසයක් තියෙන ප්‍රොඩක්ට් වෙළඳපොළට දැම්මොතින් ඔයාට ඉතාමත් සාර්ථක ලොකු ව්‍යාපාරයක් බවට ඔයාගේ ව්‍යාපාරය පත් කරගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිමටත් කියලා දෙනවා කොහොමද ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න වැඩ කරන්න ඕනි කියලා. ඒ හින්දා වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යෙන්ම බලන්න. ඊළඟට 3-5 වර්ග. 3-5 කියන්නේ අපි කෑම වර්ග හදද්දී අනිවාර්යෙන්ම භාවිතා කරන දෙයක්. මිරිස්, ගම් මිරිස්, කුරුඳු, එනසාල්, කහ වගේ සියලුම කුළුබඩු ඔයාට ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න පුළුවන්. ඇත්තට මේ වගේ ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වෙළඳපොලේ මිල වැඩි වුණත් අපි ගන්න ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වගේ පැකට්. මොකද මේවා කිලෝ ගණන් අරගෙන පාවිච්චි කරන්නේ නැති හින්දා. හැබැයි මේ දේවල් ලොකු ප්‍රමාණයකින් ගන්නකොට වෙළඳපොලේ මිලට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් ඔයාට පුළුවන් වෙළඳපොලෙන් මේ කුළුබඩු වර්ග කිලෝ ගණන් වලින් අරගෙන කුඩා පැකට් කරලා ලොකු ලාභයක් තියාගෙන විකුණන්න. වෙළඳපොලේ තියෙන අනෙකුත් බ්‍රෑන්ඩ් වලට වඩා අඩු මිලට අලෙවි කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට ඉතාම ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. ඊළඟට කුළුබඩු වර්ග. තවත් අපිට පටන් ගන්න පුළුවන් හොඳ රීසෙලින් බිස්නස් එකක් තමයි කුළුබඩු මිලදී අරගෙන අලෙවි කිරීම. මේක ගොඩක් වෙලාවට නගර වලින් පිටායට තමයි සුදුසු වෙන්නේ. මොකද ගොඩක් ගම්බද ප්‍රදේශවල පොල්, පුවක්, කුරුඳු, ගම්මිරිස් වගේ දේවල් නිවසම වගා කරනවා. ඉතින් ගොඩක් අය මේ වගේ දේවල් විකිණීමේ අදහසින් තමයි වගා කරන්නේ. ඔයාට පුළුවන් මේ අයගෙන් පුවක්, ගම්මිරිස්, මිරිස් වගේ දේවල් ලබාගෙන නගරවලට අලෙවි කරන්න. ඇත්තටම මේ බිස්නස් එක හොඳ ලාභයක් තියාගෙන කරන්න පුළුවන් බිස්නස් එකක්. ඔයාට ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන් අති විශාල ලාභයක් තියාගෙන මේ කුළුබඩු වර්ග විදේශ රටවලට අපනයනය කරන්න. ඉතින් මේ කුළුබඩු අපනයනය ගැන අපි කලිනුත් කතා කළා. ඉතින් ඔයාට පුළුවන් ඒවත් නැවත බලලා කුළුබඩු අපනයනය වගේ බිස්නස් එකක් පටන් ගන්න. ඊළඟට රෙදි ඇඳුම් ව්‍යාපාර. ඇඳුම් කියන්නේ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය සහ ඉතාමත් ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන් රීසෙලින් බිස්නස් එකක්. ඔයාට මේක ක්‍රම කිහිපයකට පටන් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ගාමන් ටිකක් හරි කිහිපයක් හරි සම්බන්ධ කරගෙන එයාලගෙන් මිලදී ගැනීම. ඊට පස්සේ ඔයාම රෙදි ගෙනල්ලා ඇඳුම් මැසීම. එහෙමත් නැත්නම් අඩු මිලට අලෙවි කරන තැන් වලින් තොග ගැනීම. මේ ක්‍රම එකක් හරි කිහිපයක් හරි පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඇඳුම් මිලදී ගන්න. එහෙම මිලදී ගන්න ඇඳුම් ඔයාට පුළුවන් ඔයාගේම ෂොප් එකක් දාලා අලෙවි කරන්න.
ඔන්ලයින් ස්ටෝ එකක් හදාගෙන අලෙවි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් Facebook, Instagram වගේ සෝෂල් මීඩියා එකක් කරහා අලෙවි කරන්නත් පුළුවන්. ඔයා අලුත් ෆැෂන් ගැන ටච් එකේ ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ ක්‍රමය හරහා මාසෙකට ඉතාමත් අධික මුදලක් උපය ගන්න. ඒ වගේම ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ් එකක් බවට ඔයාගේ මේ පොඩි ව්‍යාපාරය පත් කරගන්නත් ඔයාට පුළුවන්. ඊළඟට සබන් සහ ගෙදරට අවශ්‍ය කරන දේවල් සහ ක්‍රීම් වර්ග අලෙවි කිරීම. සබන්, ටොයිලට් ක්ලීනර්, ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ්, ෆේස් වොෂ් සහ ක්‍රීම් වර්ග කියන්නේ ගෙදරක නිතරම වගේ පාවිච්චි කරන දේවල්. ඉතින් මේ වගේ ව්‍යාපාරයක් අපිට පටන් ගන්න පුළුවන් නම් ඇත්තටම අපිට ලොකු මුදලක් උපය ගන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් අපිට ගෙදර හදන්න බැහැ. මේ සඳහා හොඳම දේ තමයි අපි වෙනත් ආයතනයකින් මිලදී අරගෙන ඒවා අලෙවි කරන එක. අපිට පුළුවන් මේ දේවල් ගෙදර ගෙනල්ලා ගෙදර ඉඳගෙන විකුණන්න. නැත්නම් ගමේ තියෙන කඩවල් වලට කමිෂන් එකක් දීලා ඒ හරහා අලෙවි කරන්න. ඔයා Oshia.lk ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත් ඔයාට පුළුවන් අපි මේ කිව්ව සියලුම ප්‍රොඩක්ට් ඔයාලා ගෙදරටම ගෙන්නගෙන 35% ලාභයක් තියාගෙන අලෙවි කරන්න. ඉතින් ගොඩක් ප්‍රදේශවල අය මේ Oshia ආයතනයත් සමග සම්බන්ධ වෙලා බඩු ගෙනල්ලා අලෙවි කරනවා. මාසයකට විශාල මුදලකුත් උපය ගන්නවා. හරි. දැන් අපි බලමු අපි මොන බිස්නස් එකක් පටන් ගත්තත් මේ හැම බිස්නස් එකකටම වටින අපි හැමෝම අනිවාර්යෙන් දැනගත යුතු වටිනා කරුණු 5ක් පිළිබඳව. පළවෙනි එක තමයි අපි හැම වෙලේම තත්ත්වයෙන් උසස් ගුණාත්මක දේවල් පමණක් පාරිභෝගිකයන්ට දෙන්න කටයුතු කරන්න ඕන. වැඩි ලාභයක් ගන්න බාල දේවල් දුන්නොත් අපේ ව්‍යාපාරය ඉක්මනින්ම සාර්ථක වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි වෙළඳපොළ තුළ තත්ත්වයක් හදාගන්නකම් අනිත් අයට වඩා අපේ භාණ්ඩ අඩුවට දෙන්න කටයුතු කරන්න ඕන. තුන්වෙනි එක තමයි අපේ ප්‍රොඩක්ට් වල ඇසුරුම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද මිනිස්සු ප්‍රොඩක්ට් එකක් ගන්නකොට එයාලා ඒකේ පිටපෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි අපිට මුලින් හොඳින් මහන්සි වෙන්න වෙනවා. අපි වෙළඳපොළ තුළ හොඳ නමක් හදාගන්නකම් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඉතින් මේ දේවල් ගැනත් හිතලා ඔයා හොඳින් වැඩ කළොත් ඔයාටත් පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ඉක්මනින්ම සාර්ථකත්වයට කරාගෙන යන්න. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ ඉක්මනින් සහ පහසුවෙන් සාර්ථක වෙන්න පුළුවන් හොඳම ව්‍යාපාර අවස්ථා 5ක් පිළිබඳව. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න දැන්ම අපේ ශ්‍රී ලංකන් ඕෆන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න.